තියන්න පෙට්ටිය කරෙන්. සරල කෝණ. මෙන්න බිස්කට්. අන්න විස්කට් මෙන්න විස්කට්. මහා කෝණ නියමයි. මේ අස්සක් මුල්ලක් නෑර හැම කරුණක්ම ප්‍රැක්ටිකලි කියලා දෙන්නේ. එතකොට කවුරුවත් මෙතන ඉන්න කිසිම කෙනෙක් ගණන් කියන එක අමාරුයි කියලා අතාරින්නේ නැහැ. අලුත් මලුත් ඔයාලගේ මොඩියුල් එකේ කෝණ. මේකේ තියෙන ඔයාව එක්කගෙන ගිහලා මම මේවා පන්තියේදී කරනවා. බය වෙන්න එපා මේව එකක් නෑර ප්‍රැක්ටිකලි කරනවා හැමදේම. වීඩියෝ පෙන්න. එක මං හරිම සුන්දර ලස්සනට විදියට කරන්නම්. බාහුව ශීර්ෂය. එතන නම් ශීර්ෂය පොඩ්ඩක් කුචි වගේ. ශීර්ෂය කුචි. බාහුව ශීර්ෂය. බාහුව ශීර්ෂය. මං ඕක ගෙදර ගිහිල්ලා ඔයාලා වැරදියට හිතන්න එපා. ගෙදර ගිහිල්ලා මෙහෙම කකුලෙනුත් කරන්න ගිහිල්ලා අම්මගෙන් ගුටි කෑවා. බාහුව ශීර්ෂය කියලා. සමහර කෝණ තියනවා ඒ විදියටම තියෙනවා. හෙට ඇවිල්ලා බැලුවත් මේ විදියටම තියෙනවා. සමහර කෝණ තියනවා චුට්ටකින් බැලුවම වෙනස් වෙනවා. හෙට ඇවිල්ලා බැලුවම වෙනස් වෙනවා. උදාහරණයක් විදියට ඔයාට හිතෙන්නේ මොන වගේද? මම්ම කියන එක හරියන්නේ නැහනේ. මොකද්ද? ඔරලෝසුව. ඔරලෝසුව වෙනස් වෙන්නේ නැහනේ. ඔයාලා ගෙදර තියෙන ඔරලෝසුව එහෙමමනේ හෙට ඇවිල්ලා වෙන පාට එකක් නැහනේ. ඔරලෝසුවේ කටුද? ඔරලෝසුවේ කටු කියන්න ඕනේ එහෙනම්. ඔරලෝසුවේ කටු වෙනස් වෙනවා. අන්න හරි. මේ බලන්නකෝ. අදිත සුපිරි උදාහරණයක් කිව්වා. දැන් වෙලාව 3යි. දැන් වෙලාව 3 නෙමෙයි. මම නිකන් කියන්නේ. තව චුට්ටකින් බැලුවම මෙන්න මෙතන කෝණයක් තියෙනව නේද? කටු දෙක අතරේ. තා චුට්ටකින් බැලුවම මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම වෙන්න පුළුවන්. අදිට උදාහරණයක් දුන්නනේ. කාටද තව වෙන උදාහරණයක් තියෙන වෙනස් වෙන එකක්? පැන්සල් පෙට්ටියේ තියෙනවා. පැන්සල් පෙට්ටිය කොහොමද වෙනස් වෙන්නේ? මේ පැත්තේ අනේ පොඩ බිමාසව පොඩ ලොකු කරලා පෙන්නන්න. බිමාසට තියෙනවා හරි අපූර්ව ලස්සන පැන්සල් පෙට්ටියක්. ඒක අරින්නකොට වහනකොට ඒ මුල්ල වෙනස් වෙනව නේද? අන්න හරි. පැන්සල් පෙට්ටිය මෙහෙම අරිනකොට වහනකොට ඒක වෙනස් වෙනවා. වෙනස් වෙනවා. මරු. thank you බිමාංශා. කො ආදිත බලන්නකෝ ආදිතගේ ලස්සන හිනාව. කො ආදිත පෙන්නන්නකෝ ඒක. අන්න කබඩ් එක. අන්න අරිනකොට වහනකොට දොර කබඩ් එකේ ආන්න වෙනස් වෙනවා. කිව්ව ගමන් අදිත ගොඩක් ස්තුතියි. කිව්ව ගමන් කට්ටියට තව පොඩි දේවල් මතක් වෙනවා. ඔන්න දුවනවා කට්ටිය උදාහරණ මතක් වෙලා අන්න බලන්න. ඔන්න ඕක තමයි පුතේ අලුතෙන් ඉගෙන ගන්නවා කියන්නේ. අපි පන්තිය පටන් ගන්නත් කලින් අලුතෙන් ඉගෙන ගන්නවා. අන්න පොත් එහා මෙහා කරලා පෙන්නනවා පොත් ඇරලා වහලා. හරි. ඔය තියන් ඉන්නේ ඔන්න නහය කැපෙයි. බයික් එක හරි වාහනේ හරි වේගෙන් යනකොට මේකට රෝංගාගෙන යනවා. ඔන්න මේකෙන් යන 180ට වගේ යනකොට ඉස්සරහින් බල්ලේ පනිනවා දත් ටික නැතුව තමයි ඉතුරු වෙන්නේ. ඉතුරු වුණොත් කව කටුව අර බලන්නකො වෙනස් වෙනවා. එන ගන්නව එහෙම නෙවෙයි. හරි. නියමයි. එහෙනම් වෙනස් වෙන දේවල් ගොඩාක් ඔයාලා කිව්වා. thank you. ඇත්තටම මම ඔයාලගෙන් දෙයක් අහන්නද? ඇත්තටම ක්ලාස් එක දැන් අපි ෆිසිකලි ළඟින් ඉන්නවා වගේ නේද? දැක්කනේ. ඇත්තටම අන්නේ දේ තමයි වෙන්න ඕනේ. ඔන්ලයින් පන්තිය කරද්දී පුළුවන් එවෙලට දුවලා ගිහිල්ලා බඩු හොයාගෙන ඉන්න. වෙනස් වෙන ස්වභාවයට කියනවා පුතේ ලස්සන නමක් ගතික ස්වභාවය කියලා. අන්න මම ඉන්නේ ඔන්නෝක කියලා දෙන්න. ඒමයි වෙන්න ඕනේ. ගතික ස්වභාවය. නැත්තම් ප්‍රශ්නේ උත්තරේ දීලා දෙකම කරාට වැඩක් නැහැ. ගතික ස්වභාවය. වෙනස් වෙන්නේ නැතුව මේ වගේ ස්ථීරව තියෙන එකට කියනවා පුතේ ස්ථිතික ස්වභාවය කියලා. මේවා ලියා ගන්න ඕනේ නෑ. මේවා ලියන්න දෙනවා සහ හොඳට තේරුම් කරලා දෙනවා. ස්ථිතික ස්වභාවය. මෙන්න මේ කෝණ දැක්වෙන ඒවා තෝරලා ඉරක් ගහනලු මේව ඉතින් නේ කොහේ හරි වඳින්න ගියත් ඔයාලගේ ආච්චි අම්මලා හැම වඳින්නේ දක්ෂිනාවර්තව. ඒ කියන්නේ දකුණු අත පැත්තට හිටින විදිහට මෙහෙම කරගෙන ඔරලෝසුවේ කටු ගමන් කරන අතර තමයි. කොහොම කරන අතර එක ආච්චි අම්ම කෙනෙක් මේ පැත්තට කරගෙන නැහැ නේ මෙහෙම. ඒක උඩින්ම ආයෙමත් ගාන්ට සෙට් වෙන විදිහට නවා ගන්න. මෙන්න මේ වගේ මුල්ලක් හැදෙන විදිහට මුල්ලක් ඒ කෝණයකට කියනවා ලස්සන නමක්.
ඒ කෝණයකට කියනවා පුතේ ඒව දන්නවා චූටි කාලේ ඉගෙන ගත්තා. ඍජු කෝණය කියලා. වැඩේ ගොඩ නේද? ගොඩ. එහෙනම් අපි ආයේ ලබන සතිය හමු යමු. එහෙනම් ඔක්කොටම ජය වේවා, සුබ වේවා, සුබම වේවා. මෙන්න ගොඩ ගොඩක් ආදරේ පරිස්සමෙන් ඉන්න හැමෝටම ආයුබෝව වේවා.